ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ 10 ශ්‍රේණිය විද්‍යාවේ පළවෙනි පාඩම ජීවයේ රසායනික පදනම. මේක අයිති වෙන්නේ ජීව විද්‍යාව කොටසට. අපි කියන්නේ බයොලොජි ඒ කියන කොටසට තමයි මේක අයිති වෙන්නේ. අපි මේකෙදි මුලින්ම කතා කරනවා ජීවී දේහය තුළ අඩංගු වෙන මූලද්‍රව්‍ය පිළිබඳව. එතකොට ස්වභාවිකව පවතින මූලද්‍රව්‍ය අණු දෙකක් විතර අතරින් අපේ මේ ජීවී දේහ තුළ 25ක් පමණ මූලද්‍රව්‍ය අඩංගු වෙනවා. ඒ වගේනොත් ජීවී දේහ නිර්මාණයට වැඩි වශයෙන් දායක වෙලා තියෙන මූලද්‍රව්‍ය 4ක් තියෙනවා. මොනවාද ඒ 4? ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්. ඔක්සිජන් ගත්තොත් ඔක්සිජන් තමයි අපේ ශරීරයේ වැඩි කොටසක් අත්පත් කරගන්නේ. ඒ තමයි ඔක්සිජන් 65ක ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට කාබන් 18ක ප්‍රමාණයක් තියෙනවා. හයිඩ්‍රජන් 10ක ප්‍රමාණයකුත් නයිට්‍රජන් 3ක ප්‍රමාණයකුත් තියෙනවා. ඒ වගේ එතකොට මේ මූලද්‍රව්‍ය වලින් ජීවී දේහයේ 96ක් නිර්මාණය වෙලා තියෙනවා. ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් කියන මේ ප්‍රධාන මූලද්‍රව්‍ය හතරෙන්. ඊට අමතරව එතකොට ඉතුරු 4 ඒව මොන වගේද සමන්විත වෙන්නේ? අපේ ජීවී දේහයේ වැඩිපුර මේ ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය තිබ්බට අපේ ජීවී දේහයේ පැවැත්මට අත්‍යවශ්‍ය වෙන තවත් මූලද්‍රව්‍ය තියෙනවා. ඉතුරු 4 හැදිලා තියෙන ඒ වගේ මූලද්‍රව්‍ය වලින්. කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර්, පොස්පරස්, පොටෑසියම් ආදී මූලද්‍රව්‍ය වලින් තමයි මේ ඉතුරු 4ක කොටස සමන්විත වෙන්නේ. අපි ඊළඟට කතා කරමු මේ සජීවී සෛල. නැත්නම් අපි මේකට කියනවා සජීවී පදාර්ථය. ඒක නිර්මාණය වෙලා තියෙන රසායනික සංයෝග අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොනවාද ඒ කොටස් දෙක? ඒවා තමයි කාබනික සංයෝග සහ අකාබනික සංයෝග. එතකොට කාබනික සංයෝග. කාබනික සංයෝග කියන්නේ මොනවාද? කාබන් මූලද්‍රව්‍ය අඩංගු වෙන සංයෝගවලට තමයි අපි කාබනික සංයෝග කියන්නේ. එහෙනම් අපි දන්නවා මොකද්ද අකාබනික සංයෝගයක් කියන්නේ? කාබන් මූලද්‍රව්‍ය අඩංගු නොවන සංයෝගවලට තමයි අපි අකාබනික සංයෝග කියලා කියන්නේ. ඒ වගේම මේකෙදි තවත් වැදගත් කරුණක් තියෙනවා. ඒ තමයි මොකද්ද? කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට, බයිකාබනේට වගේ සංයෝග කිහිපයක් තියෙනවා කාබන් අඩංගු වෙන. හැබැයි ඒවා අපි සලකන්නේ අකාබනික සංයෝග කියලා තමයි අපි ඒ ටික සලකන්නේ. ඊළඟට මේ සජීවී පදාර්ථයේ අඩංගු වෙන මූලික කාබනික සංයෝග වර්ග කීයක් තියෙනවද? කාබනික සංයෝග වර්ග 4ක් තියෙනවා. මොනවාද ඒ 4? කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලෙයික් අම්ල තමයි මේ මූලික කාබනික සංයෝග වර්ග 4 වෙන්නේ. ඊළඟට මේවා ජීවී දේහය තුළ අඩංගු වෙන ප්‍රධාන ජෛව අණු කියලා සලකනවා. ඊට අමතරව අපේ ජීවී දේහය තුළ තියෙනවා ඔයාලා අහලා තිනවා විටමින්. මේ විටමින් කියන්නේ කාබනික සංයෝග වර්ගයක්ම තමයි. එතකොට මේකත් මේ ජීවී දේහ තුළ අඩංගු වෙනවා. ඊට අමතරව මොනවාද අඩංගු වෙන්නේ? ඊට අමතරව ජලය, ಖನಿජ ලවණ, වායු වගේ අකාබනික සංයෝගන් මේ සජීවී පදාර්ථය හදන්න උදව් වෙලා තියෙනවා. අපි මේකෙදි මේ පාඩමේදී කතා කරන්නේ මේ කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලෙයික් අම්ල කියන මූලික කාබනික සංයෝග වර්ග 4ත් විටමිනුත්, ජලයත් සහ ಖනිජ ලවණ කියන මාතෘකා 7 තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. අපි යමු ඊළඟ කොටසට. අපි මොකද්ද කතා කරන්නේ? අපි මුලින්ම කතා කරන්නේ මේ කාබෝහයිඩ්‍රේට ගැන. කාබෝහයිඩ්‍රේට ගැන මොනවාද කියන්න තියෙන්නේ? කාබෝහයිඩ්‍රේට තමයි පෘථුවිය මත පිට තියෙන බහුලම සුලභම කාබනික සංයෝගය වෙන්නේ මේ කාබෝහයිඩ්‍රේට. ඉතින් මේ කාබෝහයිඩ්‍රේට කොහොමද හැදෙන්නේ? ඔයාලා අහලා ඇති ප්‍රභා සංශ්ලේෂණය කියලා ක්‍රියාවලියක්. හරිත ශාක සූර්ය ශක්තිය භාවිතයෙන්
කාබන් ඩයොක්සයිඩ් සහ ජලය භාවිතා කළ හදනවා කියන්නේ. ඒක තමයි මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය කියලා කියන්නේ. ඒකෙන් කාබෝහයිඩ්‍රේට තමයි හැදෙන්නේ. එතකොට මේ කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාර තියෙනවා. අපි එදිනෙදා ජීවිතේදී ආහාරයට ගන්න අල, බතල, ධාන්‍ය, පිටිසීනි වගේ දේවල් තමයි මේ කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාර වෙන්නේ. ඒ වගේම මේ කාබෝහයිඩ්‍රේට හැදිලා තියෙන විදියක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට වල අඩංගු මූලද්‍රව්‍ය සංයුතියක් තියෙනවා. මොනවාද කාබෝහයිඩ්‍රේට වල අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය? ඒ තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඒ වගේම මේ කාබෝහයිඩ්‍රේට වලට පොදු අණුක සූත්‍රයක් තියෙනවා. ඒක තමයි මේ සඳහන් කරලා තියෙන්නේ CxH2OY. මේකද කියන්නේ CX ප්‍රමාණයකට H2OY ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තියෙනවා කියලා. ඊළඟට මේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් සම්බන්ධ වෙන්නේ 2:1 කියන අනුපාතය. ඒ කියන්නේ හයිඩ්‍රජන් 2ක් තියෙනවා නම් ඒකෙන් භාගයක් තමයි ඔක්සිජන් තියෙන්නේ. අපි උදාහරණයක් විදිහට ගමු හයිඩ්‍රජන් 22ක් තියෙනවා කියලා. හයිඩ්‍රජන් 22ක් තියෙනවා නම් ඔක්සිජන් කොච්චරක් තියෙන්න ඕනේද? ඒකෙන් භාගයක්. ඔක්සිජන් 11ක් තමයි එතකොට තියෙන්න ඕනේ. අපි ඊළඟට බලමු සෑදී ඇති ආකාරය අනුව කාබෝහයිඩ්‍රේට වර්ගීකරණය කරන්නේ කොහොමද කියලා. කාබෝහයිඩ්‍රේට අපිට බෙදන්න පුළුවන් එක සෑදිලා තියෙන විදිහ අනුව මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියලා. එතකොට මොනොසැකරයිඩ් ගත්තාම මොනොසැකරයිඩ් වල සූත්‍රය තමයි මේ දීලා තියෙන්නේ C6යි H12යි O6යි. අපි කියවනේ පොදු අණුක සූත්‍රය CxH2OY කියලා. බලන්න කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. ඊට පස්සේ අපි ආයෙ මොකද කිව්වේ? හයිඩ්‍රජන් සහ ඔක්සිජන් සම්බන්ධ වෙන්නේ 2:1 අනුපාතයෙන් කියලා කිව්වා. ඉතින් මේ හයිඩ්‍රජන් 12කට ඔක්සිජන් 6ක්. හයිඩ්‍රජන් වල ප්‍රමාණයෙන් ඔක්සිජන් භාගයක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ මොනොසැකරයිඩ් සඳහා උදාහරණ වෙන්නේ ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. ඊළඟට අපි බලමු ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩත් අර විදිහටම හයිඩ්‍රජන් සහ ඔක්සිජන් 2:1 අනුපාතයෙන් තියෙනවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය සංයුතියෙන් තමයි ඩයිසැකරයිඩත් හැදිලා තියෙන්නේ. ඉතින් උදාහරණ ඩයිසැකරයිඩ් වලට මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. ඊළඟට අපි බලමු පොලිසැකරයිඩ්. පොලිසැකරයිඩ් ගත්තාම පොලිසැකරයිඩ් වලත් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය අඩංගු වෙනවා. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් 2:1 අනුපාතයෙන් සංයෝජනය වෙලා තියෙනවා. ඉතින් මේ පොලිසැකරයිඩ් සඳහා උදාහරණ තමයි පෘෂ්ඨය, සෙලියුලෝස්, ග්ලයිකොජන්. අපි ඊළඟට බලමු මොනවාද මුලින්ම අපිට කතා කරන්න තියෙන කාබෝහයිඩ්‍රේට වර්ගය තමයි මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් තමයි මේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය. කාබෝහයිඩ්‍රේට් හදන්න දායක වෙලා තියෙන මූලික ඒකකය තමයි මොනොසැකරයිඩ් කියන්නේ. එතකොට මේක අපි සරල සීනි කියලා හඳුන්වනවා. ඒ වගේම මේක ස්ෆටික රූපී ආකාරයට තමයි තියෙන්නේ. මේ සඳහා උදාහරණ තමයි ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. අපිට මේකෙදි කතා කරන්න තියෙනවා මේ මොනොසැකරයිඩ් පවතින ස්ථාන සහ ඒවා සම්බන්ධ වෙනත් කරුණු පිළිබඳ අපිට කතා කරන්න තියෙනවා. ග්ලූකෝස් ගත්තාම ග්ලූකෝස් තියෙනවා ඉදුණු පළතුරු මී පැණිවල. ෆ්‍රක්ටෝස් තියෙනවා ඉදුණු පළතුරු වට්ටක්කා මී පැණි කැරට් වල. ගැලැක්ටෝස් තියෙනවා කිරි ආහාර වල. ඉතින් මේවා සම්බන්ධ වැදගත් කරුණු ගත්තොත් ග්ලූකෝස් කියන්නේ සියලු පෘෂ්ඨ ආහාර ජීර්ණයේදී අන්තිම ඵලය තමයි ග්ලූකෝස් වෙන්නේ. අන්තිමේටම ලැබෙන ඵලය තමයි පෘෂ්ඨ ආහාර ජීර්ණය කරපුවාම ලැබෙන අන්තිම ඵලය තමයි ග්ලූකෝස්. එතකොට ඊට පස්සේ වෙන්නේ ඒ ග්ලූකෝස් රුධිරයට අවශෝෂණය කරගන්නවා. ඒ වගේම ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන්නේ ග්ලූකෝස්. අපි කියවනේ ප්‍රභා සංශ්ලේෂණය කියලා ක්‍රියාවලියක් තියෙනවා කියලා. ඒකෙදි නිපදවන්නේ කාබෝහයිඩ්‍රේට වර්ගය තමයි මේ ග්ලූකෝස්.
ඊළඟට සෛලීය ශ්වසනයේදී අපිට ග්ලූකෝස් බිඳහෙලීමෙන් ශක්තිය නිදහස් වෙනවා. ඊළඟට ප්‍රක්ටෝස් තියෙන්නේ ඉදුණු පළතුරු මීපැණි වට්ටක්ක කැරට් වගේ වලනේ. අපි මේ ප්‍රක්ටෝස් වලට පළතුරු සීනි කියලා කියනවා. අමු පළතුරු ඉදෙනකොට ඒ වගේ ප්‍රක්ටෝස් හැදෙනවා. ඒ වගේම වැදගත්ම කාරණක් තමයි පැණි රසින් වැඩිම සීනි වර්ගය වෙන්නේ මේ ප්‍රක්ටෝස්. ඊළඟට ගැලැක්ටෝස් ගත්තාම ලැක්ටෝස් ජීර්ණය වුණාම ලැබෙන ඵලය තමයි මේ ගැලැක්ටෝස් කියන්නේ. ඒ වගේම ප්‍රක්ටෝස් වගේ ගැලැක්ටෝස් වල නම් පැණි රහක් නැහැ. අපි ඊළඟට බලමු ඩයිසැකරයිඩ ගැන. ඩයිසැකරයිඩ ගත්තාම ඩයිසැකරයිඩ මොනොසැකරයිඩ අණු දෙකක් එකතු වෙලා තමයි හැදෙන්නේ. ඒක එහෙම හැදෙද්දි ජල අණුවක් පිට වෙනවා. මේ වලට සූත්‍රය අපි මොනොසැකරයිඩ කියලා කතා කරන්නේ. මොනොසැකරයිඩ වල C6යි H12යි O6ක් තියෙනවා. මේ තමයි මොනොසැකරයිඩ අණු. මොනොසැකරයිඩ අණු දෙකක් එකතු වෙලා තමයි මේ කියන ඩයිසැකරයිඩය හැදෙන්නේ. ඒකෙදි ජල අණුවක් පිට වෙනවා. එතකොට මෙතන තියෙන මේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් ගානට මෙතන තියෙන කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් ගාන සමාන වෙනව නේද? මෙතන කාබන් 12ක් තියෙනවා. 6 ඒවා දෙකක් 12යි. මෙතන කාබන් 12යි. හයිඩ්‍රජන් 12 ඒවා දෙකක් 24යි. මෙතන හයිඩ්‍රජන් 22ක්. ඉතුරු දෙක මේ ජල අණුවේ තියෙන්නේ. ඊට පස්සේ ඔක්සිජන් 6 ඒවා දෙකක් 12ක් තියෙනවා. මෙතන ඔක්සිජන් 11යි. අනිත් ඔක්සිජන් එක ජල අණුවේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඩයිසැකරයිඩ ගත්තාම මේ ඩයිසැකරයිඩත් මොනොසැකරයිඩ වගේම ජලයේ දිය වෙන පැණි රස ස්පටික රූපී ආකාරයක් ගන්නවා. ඊට පස්සේ මොනවාද මේ ඩයිසැකරයිඩ වලට උදාහරණ වෙන්නේ? මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. මෝල්ටෝස් තියෙන්නේ ප්‍රරෝහණය වන බීජවල. සුක්‍රෝස් තියෙන්නේ මොකේද? සුක්‍රෝස් සුදු රතු සීනි උක්බීට් ඇතැම් පළතුරු ශාකවල ප්ලෝයමීය විෂය තමයි සුක්‍රෝස් අඩංගු වෙන්නේ. ලැක්ටෝස් අඩංගු වෙන්නේ මොන වගේද? කිරි ආහාරවල. අපි මේ වගේම නමක් කතා කරා මතකද? මොනොසැකරයිඩ වලත් ගැලැක්ටෝස්. ඒ ගැලැක්ටෝස් තියෙන්නේ කිරි ආහාරවල. මේ ලැක්ටෝස් තියෙන්නේ කිරි ආහාරවල. ඊළඟට අපි කතා කරමු මෝල්ටෝස් මේ ඩයිසැකරයිඩ සම්බන්ධ වැදගත් කරුණු මොනවද කියලා අපි දැන් කතා කරමු. මෝල්ටෝස් ගත්තාම මෝල්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා මෝල්ටෝස් අණුවක් හැදෙනවා. ඒ වගේම ජල අණුවක් පිට වෙනවා. අපි කියවනේ ඩයිසැකරයිඩ හැදෙද්දි මොකද්ද? ජල අණුවක් පිට වෙනවනේ. ඒ විදිහට තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. ඊළඟට අපි සුක්‍රෝස් බලමු. සුක්‍රෝස් ගත්තාම සුක්‍රෝස් ප්‍රක්ටෝස් සහ ග්ලූකෝස් එකතු වෙලා තමයි සුක්‍රෝස් අණුවක් හැදෙන්නේ. ඊට පස්සේ ජල අණුවක් පිට වෙනවා. ඊළඟට ලැක්ටෝස් ගත්තාම ගැලැක්ටෝස් අණුවක් සහ ග්ලූකෝස් අණුවක් එකතු වෙලා තමයි ගැලැක්ටෝස් අණුවක් සහ ග්ලූකෝස් අණුවක් එකතු වෙලා ලැක්ටෝස් හැදෙනවා. ජල අණුව පිට වෙනවා. එම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට මෝල්ටෝස් ගැන තවත් වැදගත් කාරණාවක් තමයි මෝල්ටෝස් කියන්නේ පෘෂ්ඨ ජීර්ණයේ අතරමැදි ඵලයක් තමයි මෝල්ටෝස්. ඊට පස්සේ අපිට ලැක්ටෝස් ගැන කතා කරන්න තිබුණා. ලැක්ටෝස් සුක්‍රෝස් වගේ පැණි රහ නෑ ලැක්ටෝස්. ඒ වගේම එළකිරිවල ලැක්ටෝස් 4-6 ප්‍රමාණයක් තියෙනවා. මව්කිරිවල ලැක්ටෝස් 6-7 අතර ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට අපි බලමු පොලිසැකරයිඩ පිළිබඳව. පොලිසැකරයිඩ ගත්තාම මොනොසැකරයිඩ අණු රාශියක් එකතු වෙලා තමයි පොලිසැකරයිඩ හැදෙන්නේ. අපි ඩයිසැකරයිඩ ගත්තාම මොනොසැකරයිඩ අණු දෙකක් එකතු වෙලානේ හැදුනා කිව්වේ. පොලිසැකරයිඩ හැදෙන්නේ මොනොසැකරයිඩ අණු ගොඩක් එකතු වෙලා. ඊට පස්සේ අපිට මේ පොලිසැකරයිඩ ජල විච්ඡේදනය කරලා ආපහු මේ මොනොසැකරයිඩ ලබා ගන්න පුළුවන්. ඊළඟට පොලිසැකරයිඩ ගත්තාම ඇල් ජලයේ අද්‍රාව්‍යයි ස්පටික රූපී නැහැ.
එතකොට මේවා මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් වලින් වෙනස් වෙනවා. මොකද මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් කියන දෙකම ජලයේ ද්‍රාව්‍ය ස්ඵටික රූපී ආකාර. හැබැයි පොලිසැකරයිඩ් එහෙම නැහැ. එයා එල් ජලයේ අද්‍රාව්‍යයි ඒ වගේම ස්ඵටික රූපී නැහැ. ඊට පස්සේ අපිට මේ පොලිසැකරයිඩ් බෙදන්න පුළුවන්. එයාගේ තැනුම් මේකකයේ ග්ලූකෝස් උනත් එයාලා සම්බන්ධ වන ආකාරය වෙනස්. ඒ හින්දා පොලිසැකරයිඩ් විවිධාකාර වෙනවා. පොලිසැකරයිඩ් සඳහා උදාහරණ තමයි සෙලියුලෝස්, පෘෂ්ඨය සහ ග්ලයිකොජන්. සෙලියුලෝස් ගත්තාම සෙලියුලෝස් තියෙනවා ශාක සෛල බිත්තියේ සහ ශාක තුල පිහිටි තන්තු වල තමයි සෙලියුලෝස් තියෙන්නේ. පෘෂ්ඨය ගත්තාම ධාන්‍ය, අල, කොස් දෙල් ඒ වගේ ආහාරවල පෘෂ්ඨය අඩංගු වෙනවා. ග්ලයිකොජන් ගත්තාම ග්ලයිකොජන් තියෙන්නේ සත්ව අක්මාවේ සහ පේශීවල ග්ලයිකොජන් අඩංගු වෙනවා. ඊළඟට මේ සෙලියුලෝස් සම්බන්ධව වැදගත් කරුණු විදියට අපිට ගන්න පුළුවන්. සෙලියුලෝස් කියන එක මිනිස් ජීර්ණ පද්ධතිය තුල ජීර්ණයට ලක් වෙන්නේ නැහැ. හැබැයි සෙලියුලෝස් මලබද්ධය වළක්වා ගන්න උදව් කරනවා. ඒ වගේම පෘෂ්ඨය කියන්නේ ශාකවල ගබඩා කරන කාබෝහයිඩ්‍රේට වර්ගය තමයි පෘෂ්ඨය. ශාකවල කාබෝහයිඩ්‍රේට ගබඩා වෙන්නේ මොන විදිහටද? පෘෂ්ඨය විදිහට. ඊට පස්සේ ග්ලයිකොජන් කියන්නේ ග්ලයිකොජන් සත්වයන්ගේ සිරුරු තුර කාබෝහයිඩ්‍රේට සංචිත කරන්නේ ග්ලයිකොජන් විදිහට. එතකොට පෘෂ්ඨය කියන්නේ ශාකවල ගබඩා කරන කාබෝහයිඩ්‍රේට වර්ගය. ග්ලයිකොජන් කියන්නේ සතුන්ගේ සිරුරු තුල ගබඩා වෙන කාබෝහයිඩ්‍රේට වර්ගය. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ කාබෝහයිඩ්‍රේට වල වැදගත්කම පිළිබඳව. කාබෝහයිඩ්‍රේට ගත්තාම කාබෝහයිඩ්‍රේට ශක්ති ප්‍රභවයක් විදිහට භාවිතා කරනවා. ශක්ති ප්‍රභවයක් විදිහට ගත්තාම මේ ජීවීන්ගේ ක්‍රියාකාරකම් වලට ශක්තිය ලබා දෙන්න භාවිතා කරන ප්‍රධාන ප්‍රභවයක් තමයි මේ කාබෝහයිඩ්‍රේට කියන්නේ. මේවා ජීර්ණයෙන් හැදෙන මොනොසැකරයිඩ් රසායනික විපර්යාස වලට ලක් වෙලා තමයි ශක්තිය නිදහස් වෙන්නේ. ඊළඟට කාබෝහයිඩ්‍රේට සංචිත ආහාරයක් ලෙසත් වැදගත් වෙනවා. දැන් අපි කිව්වේ මොනවද? පෘෂ්ඨයේ ග්ලයිකොජන් කියන්නේ සංචිත කාබෝහයිඩ්‍රේට. පෘෂ්ඨය ශාක තුල ගබඩා කෙරෙනවා. ග්ලයිකොජන් සතුන්ගේ සිරුරු තුල ගබඩා කෙරෙනවා. ඊළඟට ජීවීන්ගේ සෛල බිත්තිය නිර්මාණය කරන්නත් කාබෝහයිඩ්‍රේට වැදගත් වෙනවා. ඒ වගේම නියුක්ලෙයික් අම්ලවල සංඝටකයක් විදිහටත් මේ කාබෝහයිඩ්‍රේට වැදගත් වෙනවා. ඊළඟට අපි ඊළඟට බලමු කාබෝහයිඩ්‍රේට හඳුනා ගැනීමේ පරීක්ෂා පිළිබඳ. මේකදී අපිට කතා කරන්න තියෙනවා පෘෂ්ඨය, ග්ලූකෝස් සහ සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂා 3ක් පිළිබඳ. අපි මුලින්ම බලමු පෘෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාව. මේකදී අපිට කරන්න තියෙන්නේ පෘෂ්ඨමය ආහාර, පෘෂ්ඨය අඩංගු ආහාර ස්වල්පයක් යන පරීක්ෂණ නලයකට දාන්න. ඊට පස්සේ අපිට ඒකට ජලය ස්වල්පයක් දාලා හොඳින් පොඩි කරලා මිශ්‍ර කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ඒකට අයඩින් ද්‍රාවණය එකතු කරාම දම් පාටට හුරු නිල් පාටක් ලැබෙනවා. නම් මොකද්ද? ඒකේ පෘෂ්ඨය අඩංගු වෙනවා. දම් පාට හුරු නිල් පාටක් ලැබෙනවා. ඊළඟට අපි කතා කරමු ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාව පිළිබඳව. මේකෙදි කරන්න තියෙන්නේ පරීක්ෂණ නලයකට ග්ලූකෝස් ද්‍රාවණයක් අරන් ඒකට බෙනඩික් ද්‍රාවණයේ ස්වල්පයක් එකතු කරන්න. එකතු කරලා ජල තාපකයක තියලා ක්‍රමයෙන් රත් කරාම මේ කියන වර්ණ විපර්යාසය ලැබෙනවා. නම් ඒකේ ග්ලූකෝස් අඩංගු වෙනවා. මොකද මේකෙදි ලැබෙන වර්ණ විපර්යාසය මුලින්ම අපිට නිල් පැහැයක් ලැබිලා ඒක කොළ පැහැයට හැරිලා ඊට පස්සේ කොළ කහ පැහැයක් ලබා දීලා තැඹිලි දීලා අවසානයේ ගඩොල් රතු පැහැ අවක්ෂේපයක් ලැබෙනවා. නම් මොකද්ද? එහි ග්ලූකෝස් අඩංගු වෙනවා. ඊළඟට අපි බලමු සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාව පිළිබඳව. සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාවේදී කරන්නේ
මුලින්ම පරීක්ෂණ නලයකට සීනි ද්‍රාවණයක් ගන්නවා. ඊට පස්සේ ඒකට බෙනඩික් ද්‍රාවණය ස්වල්පයක් එකතු කරලා ජල තාපකයක තියලා රත් කරනවා. අපි ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාව කරපු විදිහට මේ පියවර විදිහටම තමයි මේකෙදි සිද්ධ කරේ. හැබැයි මෙතනදී මොකද්ද වෙන්නේ? මෙතනදී කිසිම වර්ණ විපර්යාසයක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි ඒ? අපි බලමු. අපි ආයෙත් අර කියන සීනි ද්‍රාවණය හදා ගන්නවා. ඊට පස්සේ අපි මෙතනදී තනුක සල්ෆියුරික් අම්ල බිඳු කිහිපයක් දාලා රත් කරනවා. ඊට පස්සේ අපි මේ මාධ්‍ය උදාසීන කරන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳු කිහිපයක් දානවා. ඊට පස්සේ අපි බෙනඩික් ද්‍රාවණය එකතු කරනවා. තනුක සල්ෆියුරික් අම්ල බිඳු කිහිපයක් දැම්ම, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්ම. දැන් ආපහු බෙනඩික් ද්‍රාවණය දාලා ජල තාපකයක තියලා රත් කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? අර කලින් ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාවේදී ලැබුණු වර්ණ විපර්යාසම මේකේ සිද්ධ වෙනවා. නිල් පැහැය ලැබිලා, කොළ ලැබිලා, කොළ කහ ලැබිලා අවසානයේදී ගඩොල් රතු අවක්ෂේපයක් ලැබෙනවා. එතකොට දැන් ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාවේදී කෙලින්ම සීනි ද්‍රාවණයකට බෙනඩික් දාලා පරීක්ෂණ නලයක තියලා රත් කරාම මේ කියන වර්ණ විපර්යාසය ලැබුණානේ. හැබැයි මේකෙදි එහෙම වෙන්නේ නැත්තේ ඇයි? මේකෙදි අපිට මේ වර්ණ විපර්යාසය ලබා ගන්න මොනවාද? තනුක බෙනඩික් ද්‍රාවණය දාන්න කලින් තනුක සල්ෆියුරික් අම්ලය දාන්න උනා. ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න උනා. ඇයි එහෙම දාන්නේ? මොකද්ද මේකට හේතුව? තනුක සල්ෆියුරික් අම්ලය දාන්නේ ඇයි? අපි දන්නවා මේ සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාව කරන්නේ අපි දන්නවා සුක්‍රෝස් අණුව හැදිලා තියෙන ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් එකතු වෙලා. එතකොට මේ සුක්‍රෝස් අණුවට තනුක සල්ෆියුරික් අම්ලය දාපුවහම මේ සුක්‍රෝස් අණුව ජල විච්ඡේදනය වෙලා ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් ලබා දෙනවා. ඊට පස්සේ අපි මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. ඇයි? බෙනඩික් පරීක්ෂාව සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ භාෂ්මික මාධ්‍යයක. දැන් අපි මේ මාධ්‍යයට තනුක සල්ෆියුරික් අම්ලය දාලා තියෙන්නේ. එතකොට බෙනඩික් වලට ක්‍රියා කරන්න නම් අපි මේ අම්ලය උදාසීන කරලා මේ මාධ්‍ය භාෂ්මික කරන්න වෙනවා. ඒ හින්දා අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. දැන් මොකද්ද වෙන්නේ? ඊට පස්සේ අපිට බෙනඩික් ද්‍රාවණය එකතු කරන්න පුළුවන්. එකතු කරාම මේ කියන වර්ණ විපර්යාසය ලැබෙනවා. එතකොට කලින් අපිට කෙලින්ම බෙනඩික් ද්‍රාවණය දැම්ම කියලා මේ වර්ණ විපර්යාසය ලැබුණ නැත්තේ මොකද? ඒ සුක්‍රෝස් අණුව ජල විච්ඡේදනය වෙලා තිබුණ නැහැ. දැන් ග්ලූකෝස් අඩංගු වුණ හින්දා තමයි මේ වර්ණ විපර්යාසය ලබා දෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. එතකොට මේ පරීක්ෂණවලදී පෘෂ්ඨය හඳුනා ගැනීමට අපි මොකද්ද යොදාගත්තේ? පෘෂ්ඨය හඳුනා ගන්න අපි අයඩින් ද්‍රාවණය යොදාගත්තා. ග්ලූකෝස් හඳුනා ගන්න අපි මොකද්ද යොදාගත්තේ? ඒකට අපි බෙනඩික් ද්‍රාවණය යොදාගත්තා. ඊළඟට සුක්‍රෝස් හඳුනා ගැනීම සඳහා මොනවාද යොදාගත්තේ? තනුක සල්ෆියුරික් අම්ලය යොදාගත්තා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යොදාගත්තා. බෙනඩික් ද්‍රාවණය යොදාගත්තා. ඉතින් අපි මේකෙදි කතා කරන්න යන්නේ මේ කොටස් ටික විතරයි. අපි කතා කරා කාබෝහයිඩ්‍රේට කොහොමද වර්ගීකරණය කරන්නේ, ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට වල වැදගත්කම් මොනවද, සහ කාබෝහයිඩ්‍රේට හඳුනා ගැනීමේ පරීක්ෂා ගැන කතා කරා. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු මේකේ තියෙන ඊළඟ කොටස් ප්‍රෝටීන සහ ලිපිඩ පිළිබඳව. ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. හැමෝටම සුබ දවසක්.